දැන් මම මේ කාලේ ස්ටඩි ටිප්ස් දෙනවානේ. ස්ටඩි ප්ලෑන්ස් හරිද? ඔයාලට දෙන ඊළඟ ස්ටඩි ප්ලෑන් එක හරිද? මේ පාඩම් කරන්න පාවිච්චි කරන මෙතඩ් එක. මොකක් හරි දෙයක් පාඩම් කරන්න කියන මොකක් හරි දෙයක් මතක තියාගන්න. ඔයා පාඩම් කරන මොකක්ද? හැමෝටම තියෙන ප්‍රශ්නයනේ පාඩම් කරන මතක ඉන්නේ. හරිද? පාඩම් කරන මතක ඉන්නේ. පාඩම් කරන දේවල් මතක තියාගන්න. ඒක ඉක්මනින් මතක තියාගන්න කරන්න පුළුවන් මෙතඩ් එකක් කියලා දෙන්න. හරිද? මේක හොඳට හොයලා බලලා විස්තර හොයලා මේ ගැන හොයපු එකක් තමයි මේ ක්‍රමය. මේක කරලා බලන්න. හරිද? මේ ඔයාලට කරලා බලන්න කියන එක මෙතඩ් එකක්, ස්ටඩි ප්ලෑන් එකක්. ඔයා මොකක් හරි දෙයක් පාඩම් කරද්දී දෙක වැඩි කාලයක් ඔළුවේ මතක තියාගන්න නැත්නම් ඉක්මනින් මතකට ධාරණය කරගන්න තියෙන ක්‍රමය. හරිද? ආයේ පස්සේ කාලෙකට මතක් කරන් තංගල මතක් කරනවා. ඒ තමයි මේ පාඩම් කරද්දී විනාඩි 20 30 වගේ සෙෂන්ස් වලට වෙන් කරගන්නවා. පාඩම් කරන දේ. හරිද? ලොකු දෙයක් තියනවා කියමුකෝ. ඒක විනාඩි 20 30 සෙෂන්ස් වලට වෙන් කරගන්න. පොඩි පොඩි කෑලි වලට. පොඩි පොඩි කෑලි වලට වෙන් කරලා ඔයා ඒක පාඩම් කරන්න. හරිද? මේක මේ තනියෙන් කරන්න පුළුවන් දෙයක්. එක්කෙනෙක්ට. එක්කෙනෙක් කරනවා නම් තනියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. යාළුවෝ කවුරුත් ඕනේ නැහැ. ඔය තනියෙන් කරන විදිය. විනාඩි 20 සෙෂන් වලට වෙන් කරගන්න. විනාඩි 20 30 සෙෂන්ස් වලට වෙන් කරගන්න. පාඩම් කරන්න තනියෙන් පාඩම් කරනවට පස්සේ ඔයා පොත් ඔක්කොම බහලා සුදු පාඩු කොලයක් ගන්න. ඒ කියන්නේ මුකුත් ලියලා නැති කොලයක් අරගෙන ඔයා අර පාඩම් කරන්න දේවල් සෙට් එකක්. ඒ පාඩම් කරපු දේවල් වල ඔයාට මතක සෙට් එක ලියන්න. මෙන්න මේක. මෙන්න මෙහෙම ක්‍රමයක් තිබා. මෙන්න මේක මේ විදිහට තමයි කරේ. ඒ වගේ ඒ සෙට් එක ලියන්න ඕන කොලයක. හරිද? يعني පොඩි සෙෂන් එකක් තෝරගන්න කියන්නේ ඒක. ඒක පොඩි දෙයක් නේ මතක තියාගන්න. පාඩම් කරා දැන් ඔය කොලයක ලියන මතක් කර කර ලියන්න ඕනේ. හරිද? ලියලා පස්සේ පොත බලන්න. පොතත් එක්ක අරන් බලනවා ලියපු කොලේ. මේ කොලේ ඔයාලා පොතෙන් ගන්න තියෙන වැදගත් කෑලි ටික ඔයා මේකේ ලියලා තියනවාද කියලා බලන්න. ලියලා නැත්තම් මේ ඒව රතු පාට පෑන් එක ලියනවා. මම මේක මිසින් වෙලා. මට මේක මේ මතක් වුණේ නැහැ මම මේ කොලේ ලියද්දි. නැත්තම් මම මේ ලියලා තියෙන එක වැරදි. ඒකවා ලියන ඒවා සමහර විට මතක් කරලා ලියනවා මේක හරි වගේ ඒත් එක තමයි ඒක වැරදි. හරිද? ඒ වගේ ඒවා රවුන්ඩ් කරන්න. හරි උත්තරේ ලියන්න. එහෙම කොලයක ලියන්න. හරිද? ඒක ආයෙ වතාවක් කරන්න ඕනේ. හරිද? එක වතාවක් කරා හරි මේක දැන් තියෙනවා. දැන් ආයෙ වතාවක් කොලයක් අයින් කරලා ආයෙ ලියන්න තනියම. මේ සෙට් එක ආයෙ වතාවක් බලාගත්තා. හරි. මෙන්න මේ සෙට් එක. මෙන්න මේවා තමයි තිබ්බේ කියලා කොලයක ලියන්න. ඉස් කොලයක ලියන්න. හරිද? ලියන්න. ඒකෙන් තියෙන මොහොතේ මෙච්චරයි. ඔයාලට නිකම්ම ෂෝට් නෝට් එකක් හැදෙනවා. හරිද? ඔයාලට ඔයාගේ මතකයෙන් ෂෝට් නෝට් එකක් හැදෙනවා. ඔයා අර මේක කරද්දී ඔයා හයිලයිට් කරනවානේ ඔයාලට මතක නැති දේවල් ටික. නැත්තම් ඔයා ලිව්ව මතකෙන් හැබැයි ඒක වැරදි. ඔයා ඒක හයිලයිට් කරා. අර හයිලයිට් කරන්න කියලා කියනවා ඇස්සල ටික හයිලයිට් වෙලා පේනවනේ. මට මේක තමයි බැරි. මම මේක තමයි වැරදුනේ. මට මේක තමයි පාඩම් කරත් අමතකුනේ. ඒ සෙට් එක ඔයා ආයෙ ප්‍රැක්ටිස් කරනවා. ඔයාගේ මොලේට යනවා. මට මේවා ටික මිසින් වෙනවා. ආයෙ ධාරණය කරගන්න පුළුවන්. හරිද? මේ එක මෙතඩ් එක. ওই මෙතඩ් එක කරන්නේ පාඩම් කරා පුංචි සෙෂන් එකක්. ඊට පස්සේ සෙෂන් එක කොලයක ලියුවා. ඒ කියන්නේ තනියෙන් කරන විදිය. ඕකේ ඊළඟ විදිහ තමයි කොලයක ලියන්නේ. අර වගේ පොඩි සෙෂන්ස් වගේක් ගන්න විනාඩි 20 30 සෙෂන්ස් විදිහට පාඩම් කරනවා. ඒ පාඩම් කරපු සෙට් එක ඔයා කාට හරි උගන්වනවා වගේ තනියෙන් කරන්න. හරිද? එනවා තනියෙන් කතා කර කර කාට හරි උගන්වනවා වගේ කරන්න. ඒ කියන්නේ හරි දැන් මම පාඩමක් ඉගෙන ගත්තා වර්ගජ සමීකරණ කියන සාධක හොයන්න මෙහෙම වර්ගජ සමීකරණ ගොඩනගන්න මෙහෙම මේක අර සාධක ගුණ කරලා එකතු කරලා මෙහෙම ගන්නවා ඊට පස්සේ මේ x එක්ක මේ සාධක දානවා x වර්ගය ඉස්සරහා සංගුණකයක් තිබ්බොත් පද හතරක් විදිහට හදනවා ඒ වගේ කෙනෙක්ට නිකන් උගන්වනවා වගේ සෙෂන් එක කරා ඒ කියන්නේ ඔයා පාඩම් කරපු දේ කෙනෙක්ට උගන්වනවා වගේ තනියෙන් කරා හරිද එහෙමවත් තනියෙන් ඒක උගන්වනවා වගේ කරද්දී ඔයාට සමහර තැන්වල ඔයාට එක්ස්ප්ලেইন කරගන්න ඕනේ ඒ කියන්නේ මේක තේරුම් කරන්න ඕනේ උගන්වනවා වගේ කරන මේ අරක ඇත්තට කොහොමද කරේ කියලා ඔයාට ඩවුට් එකක් තියෙනවා. හරිද? ඒක ඔයාටත් පැටලෙනවා. ඒ කියන්නේ කාට හරි උගන්වනවා වගේ ඔයා ප්‍රැක්ටිස් කරද්දී ඔයාටත් පැටලෙනවා. ආයේ පැටලෙන සෙට් එක තමයි ඔයාලට තේරිලා නැහැ. හරිද? ඒ කියන්නේ ඒ ටික තමයි ඔයාලට බැරි. ඒක ආයේ බලන්න ඔයා සරල විදිහට කරගන්නකම් ඒක කරා. මේක වෙන්නේ ඔයා දැන් කෙනෙක්ට ටීච් කරනවානේ. ඒක ටීච් කරනවා වගේ කරනවානේ. ඒක උගන්වනවා වගේ කරනවානේ. ඒ කියන්නේ ඔයා අර ඉගෙනගත්තු ටික ඔයා ඔළුවට දාලා ඒක චූටියට සරල වෙනකම් ඔයා ඔළුවට සරල කරගෙන තමයි කෙනෙක්ට කියලා දෙනවා වගේ කරන්නේ. තේරෙනවද? ඉගෙන ගත්ත දෙයක් ඒක ඔයාගේ ඔළුවෙන් තවත් සරල කරලා දැන් කෙනෙක්ට උගන්වනවා වගේ කරනවා. ඒක ඊළඟ විදිය. ඒ ක්‍රම දෙකටම ඔය පොඩි පොඩි සෙෂන්ස් වලට වෙන් කරලා කරන විදිහක් මේ තනියෙන් පාඩම් කරත් ඔය දෙකම පට් ඉෆෙක්ටිව්. මේ සෑහෙන හෙව්වගෙන ඒ දෙකත් උත්සාහ කරලා බලන්න, ඒ දෙක try කරලා බලන්න. ඔයාලා කරලා මට කියන්න මේක හරි ගියාද නැද්ද කියලා. මේ ක්‍රමේ තනි දැන් එක දවසක් මම කියලා දුන්නා. කට්ටිය යාළුවොත් එක්ක කරන මේක තනියෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ලොකු පාඩම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ පාඩම පොඩි පොඩි සෙෂන්ස් වලට කැඩුවා. කොලයක ලිව්වා එක විදිහක්. ඊට පස්සේ ඒකව ටීච් කරා. අන්න කොලේ වල ෂෝට් නෝට් එකක් තියෙනවා.
දන්නේ නැති ටිකත් එක දන්නවා මම මේ ටික අමර මතක නැති මේ ටික highlight වෙනවා. වැරදුනා මේක ඒක රවුන්ඩ් කරලා ඒක හරි උත්තරේ ලියනවා. එතකොට වර්ධින සෙට් එකක් දාන්න. දැන් ඒ සෙට් එක ඔයාලා දැන් ටීච් කරනවා. ආවට තේරෙනවා මේ process එක යන විදිය. පොඩි සෙෂන් එකක් ගත්තා, පාඩම් කරා, කොලයක ලිව්වා, වැරදි අඩුපාඩු හැදෙව්වා, මතක නැති සෙට් එක, ඒ කියන්නේ මේක ඇවිල්ලා නැති සෙට් එක රතු පාට පෑන් එකේ හරි විශේෂ පෑන් එකේ highlight කරලා ලිව්වා, වැරදියට ලියලා තියෙන සෙට් එක මෙන්න මේවා මෙහෙමයි නිවැරදි වෙන්න ඕනේ කියලා හැදුවා. දැන් ඔයාලා ෂෝට් නෝට් එකකුත් තියෙන. ඒ ටික ඔයා ප්‍රැක්ටිස් කරගත්තා. ඔයා දැන් කෙනෙක්ට උගන්වනවා වගේ මේක කරනවා. දැන් අර ඉගෙන ගත්ත ටිකත් තව තවත් සරල කරලා ඔයාගේ මොළයට දාගන්න. අයි කෙනෙක්ට උගන්වනවට එක්ස්ප්ලেইন කරන්න එපා. එක්ස්ප්ලেইন කරගන්න පුළුවන් වෙන්න ඔයා මොළෙන් ඒක තවත් සරල කරන්න ඕන. මේ ක්‍රමය සුපිරි. හරිද? මාත් මේක කරලා තිනවා. මම උනත් ඔය ටීචින් වලට එද්දි මේ මම ওই ක්‍රමයට තමයි මාත් කරේ. මොකද මාත් යාළුවන්ට කියලා දුන්න ඉගෙනුවා. ඔයාට ඔය ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමෙත් පට්ට මරු කරලා බලන්න. මම මේවා කියන්නේ එක්සෑම් ළඟ නිසා ඔයාලට මේ ක්‍රම වලට කරලා බලන්න. දැන් ගොඩක්ටම අත්හදා බලන්න. ඔයාට සුපිරියටම ගැලපෙන ක්‍රමයක් ආවොත් ඒක තෝරගන්න. හරිද? මේ හැම එකම කරන්න. මේ ස්ටඩි ප්ලෑන් එකක් දුන්නොත් පාඩම් කරන්න ක්‍රමයක්. ලොකු ගොඩක් තියෙන පාඩම් කරගන්න. කෑලි වලට වෙන් කරලා ෂෝට් නෝට් එකක් ඔයාලට නිකම් හම්බ වෙන. ටීචර් කෙනෙකුත් වෙනා නිකම්. හරිද? මේ ඒ ක්‍රමෙත් උත්සාහ කරලා බලන්න. මේ කරලා බලන්න. මේ සතියෙන් කරලා බලන්න. මේ සතියක් ඒ විදිහට පාඩම් කරලා බලන්න. එතකොට තේරෙයි වගේ වෙනස. හරි.